ඔන්න එහෙනම් අපි අද ජීවිතේ පළවෙනි වතාවට ස්නෝ බෝඩින් කරන්න යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපි යනවා නීගතා යුසාවා කියන ස්නෝ කැම්ප් එකට. ඉතින් ඔයත් ටෝකියෝ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගමන යන්න ඕනේ ශින්කාන්සෙන් එකේ. ඉතින් අපි යන අතරතුර ගොඩක් ලස්සන ප්ලේසස් ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. ටෝකියෝ ඉඳලා නීගතා වලට පැයකමාරක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ශින්කාන්සෙන් එකේ මේ ගමන යන හැමෝම වින්ඩෝ සීට් එකක් බුක් කරගන්න ගොඩක් try කරනවා. ඒ මොකටවත් නෙමෙයි මවුන්ට් ෆූජි බලන්න. ඉතින් අපිත් ගොඩක් ලකී වුණා ඒ chance එක ලබා ගන්න. ටෝකියෝ ඉඳලා යුසාවා යන මේ ගමනේදී ක්ලයිමේට් චේන්ජ් වෙන විදිය නම් හිතා ගන්නවත් බෑ ගයිස්. එච්චරටම ලස්සනයි. අපිට ඈත පේන කඳු වල ලස්සනට හිම වැටිලා ඒක හරියට දිව්‍ය ලෝකයක් වගේ ලස්සනයි. ඉතින් ඔයාලා ජපානයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න එන්නම ඕනේ. අපි දෙන්නම ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ ස්නෝ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න හදන්නේ. වෙනදට අපි දෙන්න තනියම travel කරාට ඔන්න අද නම් අපිත් එක්ක අපේ යාළුවෝ සෙට් එකක්ම එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු මේ අය කොහොමද ස්නෝ බෝඩින් කරන්න කියලා. අපි ස්ටේෂන් එකෙන් එක්සිට් වුණ ගමන්ම ස්ටේෂන් එකේම වෙන ඒරියා එකක තියෙනවා අපිට ස්නෝ බෝඩින්ග්ස් කරන්න ගන්න ඕනි ජැකට්ස්, පෑන්ට්ස්, බූට්ස්, හෙල්මට්ස්, ඒ වගේම ස්නෝ බෝඩ්ස් වර්ග මේ හැමදේම මෙන්න මේ ස්ථානයෙන් රෙන්ට් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ස්නෝ බෝඩ්ස් කරන්න ගනිපු අපේ කිට් එක. ඉතින් මේ එක කිට් එකක් සාමාන්‍යයෙන් ජපාන්යෙන් 12000ක් වගේ මුදලකට ඔයාලට මෙතනින් රෙන්ට් කරලා ගන්න පුළුවන්. ස්ටේෂන් එකේ ඉඳලා යුසාවා ස්නෝ බේස් කැම්ප් එකට අපිට යන්න තියෙන්නේ කේබල් කාර් එකක. ඉතින් මේ ගමනත් ගොඩක් ලස්සනයි. පේනව නේද පරිසරය කොච්චර චේන්ජ් වෙලා තියෙනවද කියලා. අපි දැන් ඉන්නේ යුසාවා ස්නෝ බේස් කැම්ප් ප්ලේස් එකේ. ඉතින් මේ ඒරියා එක තියෙන්නේ ස්නෝ බෝඩින්ග්ස් කරන බිගිනර්ස්ලට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ස්නෝ බෝඩින්ග්ස් කොහොමද සෙට් කරගන්නේ කකුල් වලට. ඒ වගේ ගොඩක් දේවල් මෙතනදී අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට නම් ස්නෝ බෝඩින්ග්ස් කරන එකට වඩා ගොඩක් සතුටු හිතුණා මෙච්චර ගොඩක් ස්නෝ වැටෙනවා දැකලා. බේස් කැම්ප් එකේ ඉඳලා අපි ආයෙත් කන්ද තව ටිකක් උඩට යනවා ස්නෝ බෝඩින්ග්ස් කරන්න. අපි අරගෙන යන ස්නෝ බෝඩ්ස් වර්ග අනුව තමයි අපි මේ කේබල් සීට් එකේ වාඩි කරවන්නේ. ඉතින් අපි දෙන්න අරගෙන ගිය බෝඩ්ස් වර්ග ಜಾති දෙකක් නිසා අපි දෙන්නට සිද්ධ වුණා තනි තනියම සීට් එකේ වාඩි වෙන්න.
යන්න කලින් ලොකු ලොකු කතා කියලා ගිය හැමෝටම සිද්ධ වුණේ නම් කකුල තියෙන හැම තැනම ලිස්සලා වැටෙන්න. ඔයාලට පේනවනේ මේ ඒරියා එකේ හැම තැනම වැටිරින්න කට්ටිය කොච්චර ඉන්නවද කියලා. ස්නෝබෝඩින්ග්ස් කරන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් සහ ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ෆොරිනර්ස්ලා ගොඩක් අය මෙතනට ඇවිල්ලා ස්නෝබෝඩින්ග්ස් කරනවා බලන් ඉන්න ගොඩක් ලස්සනයි. මොකද උනේ? පැට් කකුල කැඩුනේ? හා? මැරෙලා නම් බන දිනනවා නේද? ඔයාලා දැක්කනේ ගයිස් මම ඉතින් වැටිලා ඉන්න විදිය. ඉතින් මම වැටුණට පස්සේ මගේ හස්බන්ඩ් මට දැන් ඔන්න අයිස් බෝඩින් ටීච් කරන්න තමයි හදන්නේ. අපි දැන් බලමු කොහොමද එයාගේ ස්කිල්ස් කියලා. ඉතින් ඔන්න ගොඩක් මහන්සි වෙලා අපි හදන්නේ අපේ දවල් කෑම එක අරගන්න. අපිට කෑම ಜಾති ගොඩක් මේ බේස් කැම්ප් එකකින්ම අරගන්න පුළුවන්. දවල්ට කාලා අපි ආයෙත් ගියා ස්නෝබෝඩින් කරන්න. ස්නෝබෝඩ් එකෙන් හරිම වැඩක් ගත්තේ මෙයාද කියලා මට එකලාවකට හිතුණා. බලන්නකෝ ඒක කොහොමද කියලා. ටික වෙලාවක් එක දිගට ප්‍රැක්ටිස් කරාට පස්සේ මටත් පුළුවන් වුණා පුංචි දොරක් හරි ස්නෝබෝඩ් එකේ වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න. මම පාවිච්චි කරන ස්නෝබෝඩ් එක තමයි ස්කිවෝස් බෝඩ් එක. මේ ස්නෝබෝඩ් එක කොටස් දෙකක් විදිහට තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් වටේම ඉන්න හැමෝම බය කරගෙන අපේ යාළුවෙකුත් වැටුණා.
ඒ පුදුම හිතෙන එක්ස්පීරියන්ස් එක ලබා ගත්තට පස්සේ අපි ආයෙත් බේස් කැම්ප් එකේ ඉඳලා ස්ටේෂන් එකට යන්න තමයි හදන්නේ. ආයෙ ස්ටේෂන් එකට යන්නේ අපි ආව වගේම කේබල් කාර් එකේ. එහෙනම් ගයිස් අපි යුසාවා ඉඳලා ආයෙ ටෝකියෝ යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකල් අපි එක රැඳින්න. අපි නිප්පොන්ඩියෝ.